Hi. මේ දිනවල ජාත්‍යන්තර පාසල් වලින් ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලින් ඇප්ලිකේෂන්ස් කෝල් කරලා තියෙනවා නිව් ඇකඩමික් ඉයර් එකට. ඒ කියන්නේ සෙප්තැම්බර් වලින් ස්ටාර්ට් වෙන ඇකඩමික් ඉයර් එකට එයාලා දරුවන්ව බඳවා ගැනීම ආරම්භ කරලා තියෙනවා. මෙතනදී දෙමව්පියෝ විදියට තමාගේ දරුවාට ජාත්‍යන්තර පාසලක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන මම ටිකක් කතා කරන්න හිතුවා. මොකද සමහර දෙමව්පියන්ට මේ පිළිබඳව එතරම් අවබෝධයක් නැහැ. ඔබට දරුවාව ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කිරීමට විවිධ හේතු තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබට දරුවාට ඉන්ටර්නැෂනල් ලෙවල් এডুকেෂන් එකක් ලබා දීම සඳහා ඔබ ජාත්‍යන්තර පාසලක් තෝරා ගන්නවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගවර්න්මන්ට් ස්කූල් එකකට දරුවාව ඇතුළත් කිරීමේදී එන යම් ගැටලුකාරී තත්ත්වයන් නිසා ස්ථානය පිළිබඳ ප්‍රශ්න, පදිංචිය පිළිබඳ ප්‍රශ්න වගේ දේවල් නිසා ඔබ පාසලක් ජාත්‍යන්තර පාසලක් වෙත යොමු වෙනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් රැල්ලට අපි කියන්නේ එහා ගෙදර කෙනාගේ දුවත් යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට, මෙයාගේ පුතා යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට. ඒ නිසා මමත් කොහොම හරි ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දානවා කියන පදනම මත ඔබ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට තමාගේ දරුවාව ඇතුළත් කිරීම සඳහා යොමු වෙන්නත් පුළුවන්. ඔය මොන හේතුවක් නිසා ඔබ දරුවාව ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කරත් ඔබ ඔබේ සහ ඔබේ දරුවාගේ අරමුණ දැනගත යුතුමයි. මුලින්ම ඔයා කන්සිඩර් කරන්න ඕනේ. මුලින්ම ඔයා සැලකිලිමත් විය යුතු කරුණ තමයි ටර්ම් එකකට ඔයා ගෙවිය යුතු මුදල. ඔයා මේ ටර්ම් ෆී එක ගැන දැනුවත් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මම දන්න විදියට ලංකාවේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල ටර්ම් ෆී එක 25,000 to 70,000 80,000 වගේ ටර්ම් ෆී එක වෙනවා. එතකොට ටර්ම්ස් තුනකට ඒක ඔයාලා කැල්කියුලේට් කරගන්න ඕනේ. ඊට අමතරව ඇතුළත් කර ගැනීමේදී ඔබගේ දරුවාව ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ඇතුළත් කර ගැනීමේදී ඇඩ්මිෂන් ෆී එකක් ඉන්ක්ලූඩ් වෙනවා. මීට අමතරව ඔයා ටෙක්ස්ට් බුක්ස්, ඒ කියන්නේ දරුවාගේ විෂයන් වලට අදාළ සියලු පෙළපොත් ඔබ මුදල් දී ලබා ගත යුතුයි. එතකොට ඒ පෙළපොත් එහෙමත් නැත්නම් රෙෆරන්ස් බොක්ස් එහෙමත් නැත්නම් ටෙක්ස්ට් බොක්ස් ලංකාවේ මිලදී ගන්න පුළුවන් ආයතන තියෙනවා. එතකොට එම ආයතන වලට එහෙමත් නැත්නම් ඉස්කෝලේට ඔයා ජාත්‍යන්තර පාසල විසින් ඔබට ඒවා සපයනු ලබනවා. එතකොට ඒ සඳහා ඔබගෙන් මුදලක් අය කරනවා. ඊට අමතරව ඒ පෙළපොත් සඳහා එක අවුරුද්දකට එකපාරක් පමණයි ඔබට ඒ වියදම දැරිය යුත්තේ. ඒ පෙළපොත් වල ගාන ඩොලර් රේට් එකත් එක්ක එහෙට මෙහෙට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අවුරුදු 2කට 3කට කලින් තිබ්බ මිල අද නැහැ. ඉන්ටර්නැෂනල් ලෙවල් এডুকেෂන් එකක් ලබා දීම සඳහා තමාගේ දරුවාව ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ඇතුළත් කරගන්නකොට දෙමව්පියෝ කන්සිඩර් කරන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලින් ලංකාවේ බොහෝ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලින් විෂය නිර්දේශ 3ක් උගන්වනවා. ඒ කියන්නේ කරිකියුලම් 3ක් තියෙනවා. ෆස්ට් කරිකියුලම් එක ලෝකල් සිලබස් එක. ඒ කියන්නේ අපේ රාජ්‍ය පාසල්වල රජයේ පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන සාමාන්‍ය විෂය නිර්දේශ උගන්වනවා. ඒකට අපි කියනවා ලෝකල් සිලබස් කියලා. ජාත්‍යන්තර පාසලක ඉගෙනම ලබන ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට ලෝකල් සිලබස් එක එහෙමත් නැත්නම් අපේ ලංකාවේ උගන්වන විෂය නිර්දේශ ඉගෙන ගන්න සිසුවෙකුට හෝ සිසුවියකට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළින් පසු රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වී ඔහුගේ හෝ ඇයගේ උපාධිය සම්පූර්ණ කර ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් එඩෙක්සෙල් හෝ කේම්බ්‍රිජ් කරිකියුලම් දෙකකින් එකක් හදාරන සිසුවෙකුට හෝ සිසුවියකට ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ජාත්‍යන්තර පාසලක කේම්බ්‍රිජ් හෝ එඩෙක්සෙල් සිලබස් එක කරන දරුවෙකුට පුළුවන් ලංකාවේ ඇති පෞද්ගලික විශ්වවිද්‍යාලයක හෝ පිටරටක ඇති විශ්වවිද්‍යාලයක තමාගේ උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරලා උපාධියක් ලබා ගන්න. දෙමව්පියෝ විසින් සලකා බැලිය යුතු ඊළඟ කරුණ තමයි මේවා තමයි සැලකිය යුතුම කරුණු කියලා මම කියන්නේ. ඔබ ඔබේ දරුවා සඳහා තෝරා ගන්නා ජාත්‍යන්තර පාසලේ ඒ විෂයට අදාළ ගුරුවරු සියලු දෙනා සිටිනවාද යන්න ඔබ දැනගත යුතුයි.
ඒ වගේම ඒ ගුරුවරයා ඒ විෂයෙහි දක්ෂයිද, ඒ විෂයට අදාළ qualified, trained or experienced teacher කෙනෙක්ද කියන එක ඔබ සැලකිලිමත් විය යුතුයි. එය ඔබේ අයිතියක්. ඊට අමතරව ඔබ දැනගත යුතුයි ඔබේ දරුවාට ඔබ ගෙවන මුදලට අදාළව පහසුකම් එමත් නැත්නම් ෆැසිලිටිස් එම ජාත්‍යන්තර පාසල මගින් සපයනවාද යන්න. උදාහරණයක් විදිහට ගත්තම සයන්ස් ලැබ් ෆැසිලිටි එක කොහොමද කියලා ඔබ දැනුවත් විය යුතුයි. ඊට අමතරව IT ලැබ් ෆැසිලිටි එක පිළිබඳව ඔබ දැනගත යුතුයි. හිතන විදිහට යම් ජාත්‍යන්තර පාසලක් පිළිබඳව හොඳම රෙෆරන්ස් එක ඔයාට ගන්න පුළුවන් ඒ පාසලේ දැනටමත් ඉගෙන ගන්න දරුවෙකුගෙන් හෝ දරුවෙකුගේ දෙමව්පියෙකුගෙන්. එම නිසා ඔබ ඔබේ දරුවාට ජාත්‍යන්තර පාසලක් තෝරා ගැනීමේදී ඔබේ මුදල් අපතේ නොයන ආකාරයට, දරුවාගේ අනාගතය සුරක්ෂිත වන ආකාරයට ජාත්‍යන්තර පාසලක් තෝරා ගැනීමට හැකි වේවායි මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.